hello everyone, welcome to our YouTube channel Duni with Hassa. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මගේ කලින් බ්ලොග් එකේදී මම ඔයාලත් එක්කලා කිව්වා මගේ NT scan එකේ experience එක වෙනමම බ්ලොග් එකකින් ඔයාලත් එක්ක share කරගන්නම් කියලා. ඉතින් අද මම අරගෙන ආවේ මගේ NT scan එක ගැන බ්ලොග් එක. මම මේ බ්ලොග් එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. NT scan එක කියන්නේ මොකක්ද? මම දන්න තරමින් NT scan එකේ තියෙන වැදගත්කම මොකක්ද? ඒ වගේම මගේ NT scan experience එක කොහොමද? සහ මට මේකට ගියපු වියදම කොහොමද කියන ඒ දේවල් ටික. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු බ්ලොග් එකට. මම බ්ලොග් එක පටන් ගන්න කලින්ම ඔයාලත් එක්ක කියන්නම් මම ડોක්ටර් කෙනෙක්වත් මේ සම්බන්ධ විශේෂඥ කෙනෙක්වත් එහෙම කිසිම කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ බබාගේ NT ස්කෑන් එකත් එක්කලා මම හොයලා බලපු දේවල් එක්ස්පීරියන්ස් අන්න ඒ දේවල් එක තමයි මම මේ ඔයාලත් එක්ක මගේ අදහස් බෙදාගන්නේ. ඉතින් අපි මුලින්ම බලමු NT ස්කෑන් එක කියලා කියන්නේ මොකක්ද කියලා. ගර්භයට සති 11 14ත් අතර කාලයේදී සිදු කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් තමයි NT ස්කෑන් එක කියලා කියන්නේ. අපි දන්නවා සමාජයේ අපි දකිනවා බහුතරයක් බබාලා සාමාන්‍ය ඥාන ඇතිව තමයි මව්කුසේ පිළිසිඳ ගන්න. හැබැයි කනගාටුවෙන් හරි කලාතුරකින් ඇතැම් බබාලා ඥාන විකෘතිතාවයතුව ඉපදීම සිද්ධ වෙනවා. ඉතින් මේ NT ස්කෑන් එක කියන එකේදී මූලිකවම බලන්නේ බබාගේ 21 වන වර්ණතෙහි විකෘතිතාවයක් සිද්ධ වෙලා ඩවුන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයට බබාට පත් වෙන්න අවදානමක් තියනවද කියන එක තමයි මෙතනදී බලන්නේ. කෙලින්ම මෙයා ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් එහෙම කියලා කියන්නේ නැහැ. හැබැයි යාට අවදානමක් තියනවද කියලා බලන එක තමයි මේකෙන් කරන්නේ. මෙතනදී බබාගේ බෙල්ල පිටිපස්සේ තියෙන තරල ප්‍රමාණයක් මැනීමකට ලක් කරනවා. ඒක මිලිමීටර වලින් තමයි මනින්නේ. 2.5ට වඩා අඩුයි නම් නෝමල් කියලා 2.5ට වඩා වැඩි වෙන්න ඒ බබාට අර වගේ තත්යකට අවදානමක් තියනවද කියලා සැක කරලා ડોක්ටර්ස්ලා එක ටෙස්ට් වලට අම්මව යොමු කරනු ලබනවා. ඉතින් ඒක තමයි මෙතනදී සිද්ධ කරන ප්‍රධානම දේ. හැබැයි මේක විතරක් නෙමෙයි මෙතනදී බලන්නේ තව ගොඩාක් බබාගේ වැදගත් දේවල් මෙතනදී බලනවා. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. මේකෙදී බබාගේ හાર્ට් එකට යම්කිසි රුධිර නාලයකින් රුධිරය ගලාගෙන යන ස්පීඩ් එක මනිනවා. ඉතින් එතනදී ප්‍රශ්නයක් තියෙනවනේ ඒකට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම අම්මට නියුන් බබාලා හම්බෙන්න ඉන්නවා නම් මේ දේවල් දැනගන්න මේ ස්කෑන් එක වැදගත් වෙන. ඒ වගේම මේ බබාලට කුස ඇතුලේ ඉන්නකොට යම්කිසි වෙන්න පුළුවන් අවදානම් තත්ත්වයක් තියෙනවා නම් එයාලා එළියට එනකොට වෙන්න තියෙන අවදානමක් තියෙනවා නම් ඒ දේවලුත් නිරීක්ෂණයට ලක් කරලා ඊට අවශ්‍ය ප්‍රතිකාරات ආරම්භ කරනවා. තවත් විශේෂම දෙයක් තමයි ගර්භණී කාලය තුලදී අම්මට ඇති වෙන්න පුළුවන් රෝගයක් තමයි ගර්භ විෂ රෝගය කියලා කියන්නේ. ඉතින් ડોක්ටර්ස්ලා මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ගර්භ විෂ රෝගය කියන එක මේ අම්මට හැදෙන්න අවදානමක් තියෙනවා නම් මේ ස්කෑන් එකෙන් ඒක අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අඳුනගෙන ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන් අම්මට මේ හරහා. ඉතින් ඒක ලොකු වැදගත්කමක්. ඉතින් ඒ වගේම තමයි මේ NT ස්කෑන් එක කියලා කියන්නේ දින තහවුරු කිරීමේ ස්කෑන් එක කියලාත් කියනවා. ඉතින් ඒ කියන්නේ බබා ඉපදෙන්න ඉන දවස ගොඩක් දුරට හරියට මේ ස්කෑන් එකෙන් කියන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔක්කොටම අමතරව තව බබාගේ ව්‍යුහාත්මක වෙනස්කම් මේ දේවල් තියෙනවා නම් ඒවා අඳුනගෙන බලා ගන්නත් මේ හරහා හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ ලොකු වැදගත්කමක් තියෙන ස්කෑන් පරීක්ෂණයක් තමයි මේ NT ස්කෑන් එක කියලා කියන්නේ. මගේ NT ස්කෑන් එක්ස්පීරියන්ස් එක මම දැන් ඔයාලට කියන්නම්. මගේ බර්ත්ඩේ එක දවසම තමයි අපි දාගත්තේ මගේ NT ස්කෑන් එක කරන්න. මොකද ඒක ලොකු මතකයක් වෙන්නේ මට. ඉතින් යාව බලන්න. ඒ නිසා මම හරිම ආසාවෙන් තමයි ගියේ. මම හස්බන්ඩ් ඉතින් අපි හැම හරිම ආසාවෙන් ගියේ. ඒ දවසේදී බබාව බලන්න. හැබැයි ඉතින් හිතපුවා නැති දෙයක් වුණේ. ડોක්ටර් කිසිම දෙයක් අපිට කිව්වෙත් නැහැ. බබාගෙන මොනවත් කිව්වෙත් නැහැ. ඉතින් ඒ වගේම ડોක්ටර් මේක දැනගත්තාම පස්සේ කිසිම විදිහකින් අපිට කිව්වේ නැහැ මේ වගේ තත්යකට බබාට අවදානමක් තියෙනවා. මෙහෙමයි මේ බබාගේ මෙච්චරක් මේක වැඩි. එහෙම කිසිම විදිහකින් අපිව බය කරේ නැහැ. හැබැයි මම මේ දේවල් ගැන බලලා දැනගෙන තමයි යනකොට ගියේ. හැබැයි මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ මට ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ හින්දා
ඩොක්ටර්ගෙන් මම ඇහපුවාම තමයි ඩොක්ටර් කිව්වා ආගේ බබාගේ NT එක චුට්ටක් විතර වැඩි. ඒ හින්දා අපි ඊළඟ ටෙස්ට් එකකටත් ගිහිල්ලා මේ ගැන හරියටම බලාගමු කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් ඒ වෙලාවේදී මුළු ඔක්කොම කඩාගෙන වැටුණා වගේ එකක් වුණා. මොකද අර මම බලලා තියෙන මම දැකලා තියෙන දේවල් එකලා මට ලොකු බයක් ඇති වුණා. අර ඩවුන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය. ඇත්තටම එහෙමයි ළමයි අපි දැකලා තියෙනවනේ. ඉතින් ඒගොල්ලන් ගැන කිව්වොත් එයාලා මනසේ මෙන්න වැඩෙන දරුවෝ කියන්නේ අපි තවත් විදිහකින් ඉතින් කියන වචන තියෙනවා. ඉතින් ඒ විදිහේ දරුවෝ අවුරුදු 20කට ගියාත් අවුරුදු 5ක මානසික මට්ටමක් වගේ තමයි අලගේ තියෙන්නේ. අලගේ මනස සංවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මම ඔළුවේ දැම්ම ඇවිලා මට හරියම බය හිතුණා. ඉතින් මම හස්බන්ඩ් අපි හැමෝම ගොඩක් බය වුණා. ඊට පස්සේ ඩොක්ටර් අපිට NIPT කියන ටෙස්ට් එක සජෙස්ට් කරලා ලෙටර් එකක් දුන්නා. ඒක ඒ දවසේදීම කරගන්න තමයි අපි බැලුවේ. ඒ වෙලාවෙදිම කෝල් කරලා හැබැයි ඒ වෙලාවෙදී ඒක වහලා. ඉතින් සිකුරාදා දවසකදී තමයි මේක අපි කරේ. ඉතින් ඒ වෙලාවෙදී ඒක වහලා. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදාත් ඒගොල්ලෝ නැහැ. ඊට පස්සේ සඳුදා තමයි අපිට එන්න කියලා කිව්වේ. ඉතින් තව දවස් 3ක් වගේ තවත් ඉවසගෙන ඉන්න ඕනේ මේක කියලා. ඉතින් අපි එහෙම හරිම තව ටිකක් එපා වුණා ඔක්කොම. ඊට පස්සේ මෙතනදී උනේ මගේ බබාගේ NT එක 2.9ක් මිලිමීටර. 2.5ට වඩා අඩුයි නම් ඒක නෝමල් කියලා කියන්නේ. ඉතින් ඊට වඩා වැඩි වෙන්න ඒක අවදානමක් තියනවා කියලා හිතනවා ඩොක්ටර්ස්ලා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඔය NIPT ඊළඟට amniocentesis ඒ වගේ ටෙස්ට් වලට අපිව යොමු කරන්නේ. මාව මේවා කරේ NIPT කියන ටෙස්ට් එකට. ඉතින් මේකෙදි මොකද්ද කරන්න කියලා ඊළඟට අපි කතා කරමු. ඊළඟට ඉතින් තිබුණේ මගේ NIPT ටෙස්ට් එක. ඉතින් ඒක තව දවස් 2කින් තිබුණේ. ඉතින් ඒ වෙනකන් අපි පන්සල් ගියා. මම දවස් 7ක් නිර්මාංශ වෙනවා කියලා හිතලා එහෙම බෝධි පූජාවක් පටන් ගත්තා. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය වඳින්නත් ගියා. ඒ දවසින් පස්සේ දවසේදීම මම අයියයි රුවන්වැලි සෑය වඳින්න ගියා. ඉතින් අපි එතනදි ප්‍රාර්ථනා කළා NIPT මේ කරන ටෙස්ට් එකෙන් හොඳ රිසල්ට් එකක් අපිට ලැබෙන්න කියලා. ඊට පස්සේ ගෙදර හැමෝගෙම ආශිර්වාදය හම්බුණා. අපේ අම්මලාගේ තාත්තලාගේ වගේම මේ අයියලාගේ අම්මලාගේ තාත්තලාගේ. ඉතින් මම නම් හිතාගත්තා යාළුවට කියන්නේ නැහැ. මොකද යාළුවා දැන් සතුටින් ඉන්නේ. මේ ආරංචි ආපුවම යාළුවා දුක් වෙනවා අපි වගේ හින්දා. හැබැයි අයියා කිව්වා එහෙම කරන්න එපා. යාළුවටත් කියන්න, ඔයාලගේ අම්මලාටත් කියන්න. අම්මලා අපිට ආශිර්වාද කරනවා. ඉතින් එතකොට තව ටිකක් අපිට ඒක ශක්තියක් වෙයි කියලා කිව්වා. ඒ නිසා තමයි ඉතින් අපි දෙන්නම කතා වෙලා අම්මලාටත් මේවා කිව්වේ. අම්මලාත් ඉතින් අපිට ගොඩක් ආශිර්වාද කරා. අපි බෝධි පූජා දෙනකොට අම්මලාත් පුළුවන් වෙලාවට ඇවිල්ලා ඒ දේවල් වලට සහභාගී වුණා. ඉතින් ඒ විදිහට අපේ අම්මලා අයියලාගේ අම්මලා හැමෝම ලොකු ශක්තියක් වුණා. වචනකින් පවා මට පුදුම තරම් විදිහ හයියක් වුණා. ඒ හැම කෙනෙක්ම ඉතින් මේ වෙලාවෙදී ඒක මතක් කරන්නම ඕනේ. ඊට පස්සේ සඳුදා මට NIPT ටෙස්ට් එක කරන්න තිබුණේ. මේකට අපි ගියේ කොහොවල තියෙන ලැබ් එකකට. ඉතින් මෙතනදී යන්න කලිනුත් අපි සුදු බෝධීන් වහන්සේ වැඳලා ප්‍රාර්ථනා කරලා එහෙම තමයි ගියේ. ඊට පස්සේ අනකොලොත් පිරිත් කිය ඊට පස්සේ පිරිත් අහන ගමන් ඉතින් හරිමම ඒක කියන්න තේරෙන්නේ නැහැ. ජීවිතේම කඩම් වැටිලා වගේ තමයි අපි දෙන්න ඒ වෙලාවේදී. හැබැයි අයියා කිසිම වෙලාවකදී යා කඩම් වැටිලින් එක මට පෙන්නුවේ නැහැ. එයා හැම වෙලාවකදීම හැදුවේ මගේ හිත හදලා ඒ විදිහට. ඉතින් මොකද මම ඉන්න තාත්තෙත් එක්කලා එයා පුදුම තරම් මහන්සි වුණා මගේ හිත හදන්න. ඇත්තටම ඒක එයාටින් මම එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි කොහොවලට ගිහිල්ලා ටෙස්ට් එකට ගියාම එතනත් කීප දෙනෙක්ම හිටියා ඒ ටෙස්ට් එකට ඇවිල්ලා. හැම කෙනෙක්ගෙම මූණු තිබ්බේ මලානික වෙලා හරිම පව්. ඉතින් කිසිම හිනාවක් නැහැ හැම කිසිම කෙනෙක්ගේ. ඉතින් හරිම බයෙන් ඒ වගේ තමයි හිටියේ. මමත් ඒ වෙලාවේදී එහෙම තමයි. ඉතින් අපෙන් විස්තර අහන්න එතන කෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ කෙනාගෙනුත් මම අපි මේ ගැන තව විස්තර අහන්න උත්සාහ කරා. ඒකට එයාත් කිව්වේ මේ ගැන වැඩි හිතන්න එපා. ඔයා හොඳට කාලා බීලා සතුටින් ඉන්න, බොරුවට දුක් වෙලා අඬාගෙන එහෙම ඉන්න එපා. ඒක බබාට බලපානවා. ඒ හින්දා හොඳින් ඉන්න. මොකද මීට වඩා ලොකු ඉලක්කම් වලින් ඉන්න අයටත් හොඳ රිසල්ට් ඇවිත් තියෙනවා මේ ටෙස්ට් එකෙන්. ඒ හින්දා බය වෙන්න එපා කියලා. ඒක ඒ වෙලාවේදී චූටි සතුටක් ගෙනාවට කිසිම විදිහකින් මට ලොකු බලාපොරොත්තුවක් වුණේ නැහැ. මම හරිම බයෙන් ඒ වගේ තමයි හිටියේ. බලමු මොකද්ද මේ NIPT ටෙස්ට් එක කියලා කියන්නේ කියලා.
NIPT ටෙස්ට් එකකින් කරන්නේ රුධිර පරීක්ෂණයක් මේක. ඉතින් මේතනදී අම්මගේ රුධිරය තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. අම්මගේ කුස ඇතුළේනේ ගර්භාෂය ඇතුළේනේ බබා ඉන්නේ. ඉතින් වැදෑපා හරහා බබාගේ DNA අම්මගේ රුධිරයට එකතු වෙනවා. රුධිරයට ගමන් කරනවා. ඉතින් අම්මගේ රුධිරය අරගන්න ඒකෙන් බබාගේ DNA වෙන් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට කරන ටෙස්ට් එකක් තමයි මේ NIPT කියලා කියන්නේ. එතනදී බබාගේ හැම වර්ණ දෙකකම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද කියලා නිරීක්ෂණයකට ලක් කරනවා. මේ NIPT රිපෝට් එක ගැන කිව්වොත් මේක අද බලලා හෙට අපිට රිපෝට් එන එකක් නෙමෙයි. මේක සති 3ක් අපි ඉවසගෙන ඉන්න ඕනේ. සති 3ක් කියලා කියන්නේ ලොකු කාලයක්. දවසක්වත් ඉවසගෙන ඉන්න බැරුව ඉන්නකොට සති 3ක් ඉවසන් ඉන්න එක ගොඩාක් ලොකු අමාරු දෙයක්. ඉතින් ඒ වුණාට ඉතින් ඉවසන්නම වෙනවා. ජීවිතේ හැම දේවල් අපිට වෙනවනේ. ඉතින් මේ NIPT රිසල්ට් එකට එච්චර කාලයක් යන්න හේතුව තමයි යාලා කියපු විදිහට මම ඒ ගැන දන්නේ නැහැ. මේ බ්ලඩ් රට යවනවලු ඒ අවලා එතනදී තමයිලු පරීක්ෂාවට ලක් කරලා ඊට පස්සේ අර ෂිපින් ප්‍රශ්න වගේ දේවල් එක තමයි කාලය යනවා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි රිපෝට් අපිට ડોක්ටර්ටත් යවලා ඊට පස්සේ තමයි අපිට රිපෝට් එක එවන්නේ කියලා තමයි යා කිව්වේ. ඉතින් මේක 99%ක්ම සාර්ථක පරීක්ෂණයක් කියලා කියන. හැබැයි අර ඇම්නියෝසෙන්ටසිස් කියන ටෙස්ට් එක තමයි 100%ක්ම සාර්ථක. ඒකදි කරන්නේ ඉන්ජෙක්ට් කරලා බබාගේ ඒරියා වටේ තියෙන වතුර එළියට අරගෙන පරීක්ෂණයට ලක් කරන එකක්. ඉතින් මට නම් මේ ටෙස්ට් එක දුන්නේ නැහැ. මට දුන්නේ මේ ටෙස්ට් එක 100ට 1ක වගේ චූටි ප්‍රමාණයක් තමයි ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. ඉතින් ඒක ලෝකෙම හරිම පුංචි ප්‍රමාණයක්. මේ ටෙස්ට් NIPT කියලා කියන්නේ ගොඩක් සාර්ථක ටෙස්ට් එකක්. ඊට පස්සේ NIPT රිසල්ට් එක එන දවසේදී උනේ ගෙදර කවුරුත් හිටියේ නෑ. මමයි අයියයි තමයි හිටියේ. අපි දෙන්නා උදේට කාලා ඉන්නකොට අයියා එකපාරටම කිව්වා මම හිටියා ළඟ නෙමෙයි. එයා කිව්වා මෙන්න අර රිපෝට් එක ඇවිදින් කියලා. හැබැයි එයා කියන ඒ වොයිස් එකෙන්ම මම හිතුවා සතුටුදායක ආරංචියක් කියලා. මමත් කෑ ගහගෙන මමත් දුවගෙන ආවා. ඒ වෙලාවේදී ඒක බලද්දී පුදුම තරම් සතුටක් දැනුනේ. ඒකේ තිබ්බේ හැමදේම හොඳින් කියන එක. ඉතින් ඒ වගේම අපි ඒත් එක්කම ටක් ගාලා ડોක්ටර්ටත් රිපෝට් එකව කොහොමද ડોක්ටර්ට එවලා තමයි යාලා අපිට එවන්නේ. හැබැයි ඉතින් තවදුරටත් දැනගන්න ඕනේ හින්දා ડોක්ටර්ටත් රිපෝට් එක යවුවා. ડોක්ටර්ත් ඒ වෙලෙම මේක නෝමල් කියලා දැම්මා. ඉතින් හරිමම සතුටුයි. ඒ වෙලාවේදී ඇඬුනා සතුටට. ඒක කියන්න වචන නැහැ. හැමෝටම කෝල් ගත්ත අම්මලට, අපේ අම්මලට, මෙහි අම්මලා, අයියාගේ අම්මලා වෙඩින් එකකට ගිහින් හිටියේ. ඒත් යාලටත් කෝල් අරගෙන කිව්වා. යාලටත් පුදුම සතුටුයි ඒ වෙලේ. අපේ අම්මටයි තාත්තටයි ඉතින් ඒගොල්ලෝ වෙනමමත් ගිහිල්ලා තැන්වල එක තැන්වල බාරහාර වෙලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ටත් කිව්වා ස්තුති කරලම මෙන්න මෙහෙම මේක හරියට ආවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි NIPT ටෙස්ට් එක රිසල්ට් ආවේ. මෙතනදී බබාගේ වර්ණ දේහවල කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. කිසිම කියන්නේ හැමදේම ලෝ රිස්ක් කියලා තමයි මේක වැටෙන්නේ. මේක නෑමයි තියෙනමයි එහෙම මේක වැටෙන්නේ නැහැ. ඉතින් ලෝ රිස්ක් කියලා තමයි ආවේ. ඉතින් මගේ රිපෝට් එක නෝමල් වුණා. ඊළඟට මම ඔයාලට තව දෙයක් කියන්නම් කියලා කිව්වනේ මම කොහොමද සති 16ක වගේ කාලයක් ඇතුළතදී ස්කෑන් එකක් කරන්නේ නැතුව මම බබාගේ ජෙන්ඩර් එක දැනගත්තේ කියලා. ඉතින් ඒක දැනගත්තෙත් මෙන්න මේ NIPT ටෙස්ට් එකෙන්. NIPT ටෙස්ට් එකේ අපේ බබාගේ Y වර්ණ දේහය තියෙනවද නැද්ද කියලා තියෙනවා. ඉතින් Y වර්ණ දේහය තියෙනවා නම් එයා බොයි කෙනෙක් කියලාත් Y වර්ණ දේහය නැත්තම් එයා ගර්ල් කෙනෙක් කියලාත් එතනදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම ස්කෑන් එකක් කරන්නේ නැතුවම අර NIPT ටෙස්ට් එකෙන් තමයි බබාගේ ජෙන්ඩර් එක දැනගත්තේ. ඉතින් ඉස්සරහට මම අපේ බබාගේ ජෙන්ඩර් එක ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම මම දැන් කියන්නම් අපේ බබාගේ NT ස්කෑන් එකට ගියපු වියදම, ඒ වගේම NIPT ටෙස්ට් එකට ගියපු වියදම කොහොමද කියලා. NT ස්කෑන් එකට ડોක්ටර් ෆී එක, ඊළඟට හොස්පිටල් ෆී එක, ඒ වගේ දේවල් එක්කලා 11670ක මුදලක් අපිට ගියා. ඒ වගේම කියන්න ඕන ඔයා යන හොස්පිටල් එක අනුව, ඒ වගේම ඔයාගේ VOG අනුව මේ ගාන ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඉතින් මම කිව්වේ මට ගියපු වියදම ගැන. ඊළඟට NIPT ටෙස්ට් එකට අපිට ගියා රුපියල් 40000ක මුදලක්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කලා මම නම් කියන්නේ මේ NT ස්කෑන් එක කියලා කියන්නේ ලොකු වැදගත්කමක් තියෙන ස්කෑන් එකක් කියලා. ඉතින් ඒ හින්දා පුළුවන් හැම කෙනෙක්ම මේ ස්කෑන් එක කරගන්නව නම් ගොඩාක් වටිනවා.
මේක ගවර්න්මන්ට් හොස්පිටල් වල කරනවද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. මම දන්න අයගෙනුත් මම ගමේ ක්ලිනික් එකටත් යනවනේ. ඉතින් එතනදී ගවර්න්මන්ට් හොස්පිටල් වලට යන කට්ටියනොත් මේක ප්‍රයිවට් තමයි කරා කියලා කිව්වේ. දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න NT ස්කෑන් එකත් එක්කලා අපේ ජීවිත වෙනස් වුණාට පස්සේ අපි කොහොමද ඒ කාලේ ගත කරේ, එතකොට අපි මොනවද කරේ මේ දේවල්. හැබැයි ඉතින් හැම දෙයක්ම නෑ, පුංචි දේවල් ටිකක් විතරයි මම ගා වීඩියෝස් වලින් තියෙන්නේ. මොකද වීඩියෝ කරන්න තරම් කිසිම මානසික මට්ටමක් අපිට නැහැ. ඉතින් ඒ වෙලාවේදී ඉතින් ඒ හින්දා අර සතුටු වෙන වෙලාවේදීවත් වීඩියෝ එකක් නැහැ. නැත්තම් ඒකත් පුදුම තරම් විදිහේ සතුටුදායක ලස්සන මතකයක්. ඉතින් ඒ වුණාට ඒකේවත් වීඩියෝ එකක් නැහැ. අර NIPT රිපෝට් එක වෙන දවසේදීවත්. ඉතින් එහෙම තමයි මම තියෙන වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. NT ස්කෑන් එක කරපු දවසේ අපි ගෙදර එනකොට පාන්දර වුණානේ. ඉතින් ඊළඟ දවසේ තමයිට පහුවෙනිදායි කියන්නේ අපි ගියා අනුරාධපුරේ වඳින්න. මමයි අයියයි විතරක් රුවන්වැලි මහසෑය වඳින්න ගියා. හැම පුංචි දෙයකටමත් ඉස්සරින් ඉඳන්ම අපි ඉක්මනින්ම යන තැනක් තමයි එතන. ඉතින් මේ යන ගමන් ඉන්නේ මම නම් මලානික වෙලා ඉන්නේ. අයියා නම් ඔය මගේ හිත හදන ගමන් තමයි ඔය ඉන්නේ. පිරිත් කියන ගමන් එහෙම තමයි ඉතින් ගියේ. පාරායිනේ මල් තියාගෙන හිටපු චූටි බබෙක්ගෙන් තමයි අපි මේ මල් ටික ගත්තේ. ඊට පස්සේ ඉතින් රුවන්වැලි මහසෑයට ගිහිල්ලා ඒ පූජාවල් කරලා ගොඩාක් පුළුවන් තරම් වෙලාවක් අපි පිරිත් කියන ගමන් එතනට වෙලා වැන්දා. මේ තියෙන්නේ අපිට NIPT ටෙස්ට් එකට එන්න කියපු දවසේ. ඉතින් ඒ දවසේත් අපිට දවල් තමයි එන්න කියලා තිබ්බේ. ඒ යනකලුත් ඉතින් යන්න කලින් සුදු බෝධීන් වහන්සේ වැඳලා එහෙම තමයි ගියේ. යනකලුත් ඉතින් පිරිත් කියන ගමන් එහෙම තමයි ගියේ. මම නම් මලානික වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් මට නම් දැන් මතක් වෙද්දී ඒ දවස් හරිම වේදනාකාරී. ඔන්න ඉතින් මගේ බ්ලඩ් එක අරගෙන ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් මං කියවනේ අවුරුදු සතිය නම් ඉක්මනින් වගේ ගෙවිලා ගියා කියලා. මේ තියෙන ඉතින් අපි අවුරුදු චාරිත්‍ර කරනවා. අපි දෙන්නගේ පළවෙනි අවුරුදු සැමරීමනේ ඉතින් මේ අවුරුද්ද. ඒ හින්දා ඉතින් ඒ දේවලුත් හරියට කරා. ඒ වගේම නංගිලත් එක්කලා මේ ඉතින් පුංචි දේවල් වලින් මම ඉතින් අර දුක තුනී කරගන්න එක සතුටු හිතෙන දේවල් කරා. එහෙම තමයි ඉතින් මොකද බණ්ඩි ඉන්න එක්කෙනාවත් සතුටින් තියන්න ඕනේනේ. මං අඬාම ඉඳලා හරියන්නේ නැහැනේ. අපි දෙන්න වෙඩින් එකෙන් පස්සේ රුවන්වැලි මහසෑය වඳින්න ගියපු වෙලාවේදී ඉතින් හිතාගත්තා අපි ළඟට ඉක්මනින්ම චූටි පැටියෙක් ආවොත් ඒ ආවා කියලා දැනගත්තාම කොහොමද අපි ආවා කියලා දැනගත්තාම ඒ දේ කරනවා කියලා තමයි හිතාගත්තේ. අපි දෙන්න අතින්ම සකස් කරපු අටපිරිකරක්. ඒ කියන්නේ කඩේ තියෙන ඒවා නෙමෙයි. ඒවා මම අහලා තිනවා ගොඩක් දුරට ස්වාමීන් වහන්සේලාට එහෙම පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් හොඳම වර්ගයේ අටපිරිකරක් පූජා කරනවා කියලා හොඳම වර්ගයේ සිවුරු, පාත්තර ඒ වගේ දේවල් යොදාගෙන ඉතින් ඒක මේ වෙලාවේදී NIPT ටෙස්ට් එකට රිසල්ට් එන්න කලින් දවසේ තමයි අපි දෙන්න එක ගිහිල්ලා පූජා කරේ. ඉතින් මේ තියෙන්නේ අන්න ඒකේ වීඩියෝස්. හැබැයි ලස්සනටම රැපින් කරගන්න නම් බැරි වුණා. ඒ උනට හොඳින් මේ පූජාව සිද්ධ කරන්න පුළුවන් වුණා අපි දෙන්නට. මේ දවසේදී දවල් වගේ තමයි අපි ගෙදරින් පිටත් උනේ. ගිහිල්ලා චෛත්‍ය බෝධියට මුලින්ම ගියා. එතන වැඳලා ඊට පස්සේ රුවන්වැලි මහසෑයට ඇවිල්ලා රෑ වෙනකම්ම අපි එතන ගාථා කියලා පිරිත් කියලා ඉතින් මේ දේවල් සිද්ධ කරා. අපි ඒ දවසේදී හිතාගත්තා NIPT ටෙස්ට් එකේ රිසල්ට් ආවට පස්සෙත් අපි ආයෙමත් රුවන්වැලි මහසෑය වඳින්න එනවා කියලා ලස්සන මල් ආසනයකුත් එක්කලා පාන වර්ග 8ක් පූජා කරනවා කියලා තමයි හිතාගත්තේ. මට අෂ්ටපානම නම් හොයාගන්න බැරුව ගියා. මොකද හොයාගන්න අමාරු පළතුරු වර්ග තියෙනවනේ නිසා. හැබැයි කොහොම හරි පාන වර්ග 8ක් හරිම පිටිසිදුවට පිළිවෙලට ගෙදරදිම හදාගෙන අපි අරගෙන ගියා පූජා කරන්න. අපි දැන් මීට කලින් සුදු බෝධීන් වහන්සේ ළඟත් අපේ බබා වෙනුවෙන් කරානේ බෝධි පූජාවන්. එතකොට ඒ වෙලාවේදී අපි හිතින් හිතාගත්ත දේවලුත් එතනටත් පූජා කරා ඒ දවසේදීම. හැබැයි අපි රුවන්වැලි මහසෑයට ආවේ නම් ටිකක් දවස් පරක්කු වෙලා. ඉතින් මේ අපි අර රුවන්වැලි මහසෑයට පූජා කරනවා කියලා හිතාගත්තනේ ලස්සනට මල් ආසනෙත් හදලා. ඉතින් ඒ හින්දා මේ අපි මේ මලුත් අරගෙන රුවන්වැලි මහසෑයට යමින් ගමන තමයි ඉන්නේ. සල්මල්, සමන් පිච්ච, නිල් මානෙල්, එතකොට ඕලු, දාස්පෙතියා මේ වර්ග වලින් අපි මල් අරගත්තා මල් ආසනය හදන්න. ඉතින් අම්මයි, මමයි, අයියාගේ නංගිලා දෙන්නයි අපි කට්ටිය තමයි මේ ගමන ගියේ. ඔය දැන් අපි අනිකුත් පූජා කරන දේවල් ඇතුළට යන්න කලින් මළුවට යන්න කලින්
ලෑස්ති කරගන්නවා තමයි ඔය තියෙන වීඩියෝ එකේ. ඊට පස්සේ ඉතින් අමාරුම දේ තමයි අපිට ආසනයක් වෙන් කරගන්න එක. මොකද මේ වෙලාවට ඔක්කොම වගේ ආසන කොහොමත් පිරීලා තමයි තියෙන්නේ. අපි කොහොම හරි ආසනයක් හොයාගත්තා. ඊට පස්සේ මල් ආසනය හොඳට පැන් වලින් දෝවණය කරලා ඊට පස්සේ අපි මේ විදිහට අපි ගෙනිච්ච පාන වර්ග ටික බුදුරජාණන් වහන්සේට රුවන්වැලි මහා සෑයට පූජා කරනු ලැබුවා. ඊට පස්සේ ලස්සනට මල් වලින් මේ ආසනය හදාගත්තා. ඒ වීඩියෝ ටික තමයි මේ ටිකේ තියෙන්නේ. මෙතනදී පූජා කරන්න හදාගත්ත පාන වර්ග 8 තමයි අඹ, කෙසෙල්, කොමඩු, මිදි, මුදිරප්පලම්, ඒ වගේම දොඩම්, අලිපේර, අන්නාසි කියන පාන වර්ග. ඒ වගේම ඊට අමතරව අපි එක එක රස කැවිලි වර්ග, ඒ වගේම පළතුරු වර්ග එහෙමත් පූජා කරා. ඉතින් ඊට පස්සේ අපි හදාගත්ත මල් ආසනය මෙන්න මේ විදිහට තමයි තිබුණේ. හරිම සතුටුයි, හිත ගොඩාක් සතුටින් පිරුණා මේ පින කරගත්තයින් පස්සේ අපි හැමෝගෙම. ඒ වෙලාවෙදී රුවන්වැලි මහා සෑ මළුවට වැඩම කරලා හිටපු හාමුදුරු නමක් අපේ පූජාව දැකලා අපිත් එක්ක කතා කරලා එම පූජාව රුවන්වැලි මහා සෑ රදුන්ට පූජා කිරීමට අදාළ ගාථාවල් පිරිත් සජ්ජායනා කරලා ඊට පස්සේ අපිට පිරිත් නූලුත් බැන්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේ මම ඔයාලට අරගෙන ආපු vlog එක ඉවර වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. Bye.